වැඩියෙන් හැරෙන්න ඕන. අනිත් උන්ට නම් හැරලා දෙන්න එපා. මට විතරක් හැර ලැබේවා. අයියෝ කකුල අමාරුයි. පයින් වාචයන්න බෑ. වීල් එකක්වත් ඇද්ද දන්නේ හයර් එකට යන්න. අම්මෝ අන්න අතන වීල් එකක් බලන්න යන්න ඕන. හයර් එකක් යන්න පුළුවන්ද? පුළුවන් යන්න පුළුවන්. කොහාටද යන්න ඕන? හොස්පිටල් එක ගාවට යන්න ඕන. ආන්ටි නගින්න යන්න පුළුවන්. හෝ ඇන්ඩි. දකුණු කකුල බෙරදිලකින් දකුණු කකුලේ. අත්තලා මේ කොල්ලෝ මගේ දකුණු කකුලේ තමයි අමාරුව තියෙන්නේ. මගුලක් කතා කරන්නේ නැතුව හයර් එක යනවද? ඉතින් ඕකට ඔච්චර කීන්ති ගන්න ඕනේ. නගින්න. දැන් හැදෙන නොසන්දාල කොල්ලෝ කොහොමමයි? කොල්ලෝ මම මරන්න හදන්නේ. ඉස්පිරිතාලේට යන්න කනගන්න ඉන්නපා. මම මරන්නේ නැතෝ. පැන්නා මගේ හන්දිය පැන්නා. ඉස්පිරිතාලේ හන්දිය පැන්නේ. තව ටිකක් දුර යොමු ඉන්න. කොල්ලෝ ඒ හන්දිය නෙවෙයි පැන්නේ මගේ දන හන්දිය. පාන්දර ආපු හොයරෙක්. ඉතින් අන්තිමට මට උනේ අර වයස ගාච්චි උස්සගෙනම ගිහිල්ලා ඉස්පිරිතාලේ දාන්න. කකුල අමාරුයි කියලා අන්තිමට පපුවේ අමාරුව හැදුවා. අයියෝ මෙවයි ඉන්න බෑ අප්පා. අවුවට පිච්චෙනවා. මේ මන්ද මම මේ පලාතට ආසමනේ අප්පා. අනේ මන්ද මේ පේනව නේද? මගේ ඔක්කොම ඇඟ කළු වෙලා නේද? අයියෝ ආහනියක්වත් නෑ නේ අප්පා. බලන්න හයර් එකටවත් වීල් එකක්වත් කතා කරගන්න. අතනින්ම පේනවා පිරිමි ළමයි කතා කරගන්න පුළුවන් බෙද දැන් හයර් එකක්වත් යන්න. පුතා හයර් යනවද? හයර් යන්න තමයි මේව තියෙන්නේ. කොහෙටද යන්න ඕනේ? අයියෝ පුතා මගේ කායකට හරි මගදී එක ගරාජ් එකට දෙන්නනේ අප්පා. නැත්තම් මම ඔය වගේ යන්න කැමතිමනේ අප්පා. මං කොළඹනේ ඉන්නේ අප්පා. අපේ ඉතින් කාර් තියෙන මේව යන්න ඕනේ. කමක් නැහැ ඉතින්. මට කීයක් හරි හම්බෙන්නේ. යා. අප්පා පුතාට මහන්සිත් ඇති නේද? මේ මොනවා හරි කාලෙමුද පුතා? ඇලෙන්ටි මුකුත් එපා. මම උදේට කාලේ ඉන්නේ. ඒකට කමක් නෑ පුතා. මේ ටික කන්න. ඇන්ටි කියන්නේ උදේ 6 ගා සෙට් වුණා ඇන්ටි. ඔයස් එක ඇන්ටි කෙනෙක් ආවේ. කකුල් රුදෝවේ කියලා ආවේ. අන්තිමේදී පපුවේ අමාරුවක් කියලා මං උස්සගෙන ගිහිල්ලා හොස්පිටල් එකට දැම්මේ. අනේ පුතා නම් හරි හොඳයි. ඔය වගේ දරුවෝ හොයාගන්න ඇද්ද? ඇත්තටම පුතා මේ ඇන්ටිට කොහොමද මේ කකුල අමාරුව හැදුනේ? ඒකද? මේ වීල් එකේ ගිහිල්ලා තමයි. කමක් නෑ පුතා. මේකත් කන්නකෝ. අයියෝ ඇන්ටි මේ කජු මට විතරක් දෙන්න. මම කන්නකෝ. මම වැඩිම කජු කන්න කැමති නෑ. ඔයා කන්න. අනේ පුතා මට හපන්න බෑනේ. දත් නෑනේ. මෙහෙණ තින් ඇයි ඇන්ටි රස කජු ගත්තේ? කන්න පුළුවන් දෙයක් ගන්න නෙමෙයි. අනේ පුතා මම රටකජු නෙවෙයි ගත්තේ. චොක්ලට් කෑලි. චොක්ලට් කෑලි ගත්තා නම් එනවා මේ රටකජු. පුතා චොකලට් එක ඇතුලේ තිබිච්ච රටකජු ටිකනේ මම ඔයාට දුන්නා. මම චොකලට් ටික කාලා රටකජු ටික ඔයාට දුන්නා. අර වයස එක නාකි ආච්චි උදේ පාන්දර ආවත් හරි වීල් එකට ගොඩ වෙන්නම පෙරේදෙව. අවශ්‍ය වෙලාවට බස් එකක්වත් නැහෙනි. වෙන වෙලාවට පාරට ආවනම් ඕන තරම් බස් එක. අන්න එක වාහනයක් එනවා. අත දාලා බලමු. නවත්තන්න. යානි එහෙම ගහන්න ඕන අරුත්. නැත්නම් නෑ. දෙපා. ඊලියක් එනවා. නවත්තන්න. අයියේ හයර් එකක් යන්න පුළුවන්ද? මේ ටවුමට. යන්න පුළුවන් නගින්න. අයියේ පොඩගෙන මේ අඳුරගෙන ගිනාලේ පොඩක් දාගෙන යන්කෝ. අක්කේ පොඩක් එන්න. මේ ටවුමට යන්නේ. ඉක්මනට එන්න යන්න පුළුවන්. මොන මකුලක්ද මේ? අනේ අයියේ පොඩක් තව චුට්ටක් නවත්තන්නකෝ. තව අඳුරගෙන ඉන්නවා. අක්කේ අනේ ඔව්වනේ මේ ටවුමට යන්න. අක්කා ටවුම යන්නද? එන්න පුළුවන්. අනේ මේ ඉන්න. නියෝ යන්න බැරි යන්නේ ඔඩොක්කුවේ හරි මෙන්න මෙහෙ එන්න.
ඒ නංගි මෙච්චර කුඩකට යන්න බෑ මේක බස් එකක් නෙමෙයි. හරි අයියා. කොහොම හරි කමන්නේ. මේ මගින් හරි බහින්න බැරිය පොලිසියට මගින් බහින්න. මේ පුළුවන් විදිහට යන්න. මේ දාලා යන්න බෑ අඳුරන මිනිස්සු නියන්නේ. අනේ හොයි අනේ පඩ නවත්තනකෝ. මේ තව අඳුරන අංකල් කෙනෙක් ඉන්නවා. මේ අපේ ඥාතිය අනේ දාගෙන යන්කෝ යාව. අංකල් උස්සලාම ගොඩක්ෙන් දාපන්. තව ඉන්නවයි නංගි. හරි අයියා. අවුලක් නෑ යන්න පුළුවන්. දාන්න ෂේප් හොඳේ. ෂේ බරුවිච් එක හයර ගත්ත හරි ගියේ නෑ. ආ ගෝන් හයර මේ හම්බු. ඕල කෙනා කවුද? හලෝ. කොහාට? දොස්තර හම්බෙන්න? හතරට? දැන් සූදානම් වෙලා දින්නේ. සූදානම් වෙලයි. ඔහේ සූදානම් වෙලා ඉන්නේ. හරි මං එන්න. අපෝ මේ සූදානම් වෙලා ඉක්කොට මේ මිනිස්සයා ඇස්තට පැයක් අච්චාවි. තාම 3:00මාරයිනේ. දැන් පැයක් ඉතින් ඉඳලා යන්න. මම කොයි වෙලාවද සූදානම් වෙලා උන්නේ? කිව් වෙලාවටත් පහු වෙලා මම මේ එන්නේ. ඒකනේ මං කිව්ව වෙලාවට ආවා. ඔයානේ කිව් වෙලාව පහු වෙලා තියෙන්නේ. දැන් දොස්තර ගිහිල්ලත් ඇති. 4ත් පහු වෙලා. නෑ. බෑ 10-11 වෙනකන් ඉන්නවා. මෙයාට කලබලේනේ. කවුද කිව්වේ? ડોක්ටර් එහෙම කිව්වද? නෑ මමනේ එහෙම කිව්වේ. අනේ මේ කියන කට හොඳයි බිම උලා ගන්න. බිම උලා කියන කට තුවල්නම් පස්සේ කොහොමද මට කෝල් කරලා හයර් එන්න කියන්නේ? මොට ඒ පැහිච්චකම් වලින් වැඩක් නෑ. හයර් එක ආවනම් හයර් එක යම. මොකද යකෝ මේ කරුවේ? පිටිපස්සටම නේ ආවේ. කලින් කියන්නේ බෑ කොහොමද යන්න ඕනේ කියලා. මගේ මොකුත් අහගන්න නැතුව ඵලයන් පස්සට. උත්තරට බිය දුන්නා මේ මොන තෙරි බිම වරදින්නේ. ඩීඩි වැඩි වෙනවා. මොකෝ නේවතුනේ? ගෑස් ඉවර වෙලාද? ගෑස් නෙවෙයි අංකල් පෙට්‍රෝල් ඉවරයි. පෙට්‍රෝල් ඉවරේ? අනේ හොඳයි. සත්‍යාදු වෙනකොට පෙට්‍රෝල් ඉවරයි. උකාගේ රස්සාව සත්‍යාදියම යන එකනේ. නිකන් නම් තියෙන මේ ළඟ. ඒක තෙල් ටිකක් ගහලා පුළුවන්. අපි යන්කෝ පැත්තට. මොකේ ආච්චිට හාල් කරන්න. අම්මෝ හොඳ බණ ඉවරයි. මගේ අම්මෝ මට මේවා තල්ලු කරන්න. පොඩ්ඩ තුර ෂෙට් එක. අර ෂෙට් එක පේන මානේ. තල්ලු කර සා පොඩ්ඩ යංග. අයියේ 500 තෙල් ගහන්නකෝ. අප්පඩසි. තෙල් කරේ වහල්නේ තිබිලා තියෙන්නේ. අයි ගහන්න එපා ඔන්නේ. මොකෝ තෙල් ගහන්නේ නැතේ මෙතෙන්ට වෙලා බලන් ඉන්නේ. දන්නේ මේ තෙල් කරේ වහගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන්නේ දැක්කේ. ඒ ආච්චිට හාල් කරන්න. සෙඩ් එකට යනකන් මට කියලා වීල් එක තල්ලු කරවගත්තනේ. ඔය පොඩ දන්නේ නැත්නම් දාම් වෙනවා ඩූම් වෙනවා. මේ දවස් ගියන් හයර් එක. ආයිති මතකෙ බහැර යන්න. ඕත් එක්ක මම හයර් යන්න. දුවපම් පරය.